iPhone Air. ඔයා ගලක් කන්නේ වෙන ජීවත් වෙන්නේ මොකක්ද කියලා දන්නවද? Apple ලගේ තුනින් ෆෝන් එක. ඔව් Apple ලගේ. තව එක කම්පැනි හැදුවා. ඒක තමයි මම උදාහරණයක් විදිහට ගන්නෙ. දැන් හදන හැමදේම තුනි. ලැප් එකක් බැලුවා කීබෝඩ් එකක් බැලුවා හැමදේම ඕනට වඩා තුනි. ඒක ටිකක් මෝඩ එක අතකින් මොකද එතකොට බැටරියක් දාන්නවත් ඉඩ නැහැ. iPhone එකේ එයා එකෙත් ඒකයි ප්‍රශ්නේ. මමත් ඒ වගේ තුනි එකක් හදාගන්න යනවා. ඔව්. අද මම හදන්නේ තුනියම ටෝච් එක. ලෝකේ තුනියම ටෝච් එක. ටෝච් එක ප්‍රධාන වශයෙන් කැලි තුනයි තියෙන්නේ. බැටරියයි ස්විච් එකයි ලයිට් එක. එච්චරයි. තුනි බැටරිය තියෙනවා ඇත්ත. iPhone එකක් හදන්න බෑනේ. ඒ වුණත් අපිට ගන්න තරම් තුනි බැටරි කඩේ නම් මම හිතන්නේ නැහැ. ඒ වුණත් මම හොයාගත්ත බැටරියක්. ඒ හොයාගත්තේ අර වගේ කීබෝඩ් එකකින්. ඔයා දැකලා නැතුව ඇති මෙච්චර තුනි බැටරියක්. මිලිමීටර් 2ක් විතර තියෙන ගණකම. ඊළඟට අපි ලයිට් එකට ගන්න මෙන්න මේ වගේ පරණ ලයිට් පටියකින් මේ කෑල්ලක් කඩලා ගන්න එකක් වෝල්ට් 3ක්ද කොහෙද? ඒක හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ස්විච් එක. මොකද උදාහරණයක් විදිහට නිවන් ස්විච් එක ගැන ගණකමයි. දැන් ඉතින් මෙන්න මෙහෙම තමයි හදන්නේ. මම දැන් කරන්නේ මේ වගේ ඇලුමිනියම් ෂීට් කෑල්ලකින් කපා ගන්න මෙහෙම පටියක්. ඊට පස්සේ ඒක මේ විදිහට නවලා ඒක මෙන්න මේ ප්ලාස්ටික් ෂීට් එක නිකන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් පොඩි මොකද ඒක කියන්නේ ස්ලයිඩ් කරන කෑල්ලක් විදිහට දානවා. ඊට පස්සේ ඒක එහාට මෙහාට කරලා ඔන් ඔෆ් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් මගේ ප්ලෑන් එක කලින් වගේම තඩු ෂීට් කෑල්ලක් කපාගෙන ඊට පස්සේ අර ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකේ පන්ච් හෝල් දෙකක් විද ගන්නවා. හරි. දැන් කමෙන්ට් දාන්න ඇස්තින් කෙලින් පන්ච් හෝල් දෙකක්වත් විද ගන්න බෑ කියලා. මේලා මොකක් හරි බලවේගයන් නිසා මට ඒක විද ගන්න බැරි නම හරියට පස්සේ විද්දා. කොහොම හරි ඊට පස්සේ මෙන්න මෙහෙම නවලා මේ තඩු ෂීට් එකේ අර අමුතු විදිහට කපු පැති දෙක මෙන්න මේ පන්ච් හෝල් එක ඇතුලෙන් දාලා මෙහෙම නවනවා. ඊට පස්සේ මේක නිකන් රවුමට ගෙනියන්න පුළුවන් කෑල්ලක් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ පන්ච් හෝල් එකට වයර් එකක් දාලා මේවා ගැට ගන්නවා. එතකොට ඒක තමයි මේ පැත්තට කරකවම ඔන් වෙනවා අනිත් පැත්තට කරකවම ඔෆ් වෙනවා. මේක තමයි හදපු ස්විච් එක අලුත් ස්විච් එක. මේක මෙන්න මෙහෙම ඇලුමිනියම් කෑල්ලක් හරි දැන් ඔක්කොම වයර් ටික පාස් වෙලා තියෙනවා. දැන් අපි ගොඩක් දුරට මේක ඇවිල්ලා තින්නේ. දැන් තියෙන්නේ මේක ග්ලූ දාලා ඉවර කරලා ෆයිනල් ප්‍රොඩක්ට් එක බලන්න එක. La vida es un carrusel, කොච්චර තුනීද? මම මේක මුලින්ම සසඳලා පෙන්නන්න. මේ සාමාන්‍ය පාම් පෙත්තක්. මෙන්න පාම් පෙත්තක් එක්ක සැසඳුවම් මේක තුනි. ඒක පෑනකටත් වඩා තුනි. සරි දැන් කොහොම හරි. මේක තමයි දැන්ට එතකොට ඔව් ලෝකෙ තියෙන තුනිම ටෝච් එක. මේකේ අවුල් කීපයක් තියෙන මේ ස්විච් එක එහෙම ටිකක් අවුල් ස්විච් එක. වෙන ඉතින් කරන් දෙයක් තියුන්නේ නැහැ. ඒත් මේක සෑහෙන්න තුනි ඔන්න බලන්න. මිලිමීටර් 3යි.